මෙන්න මේ කැමරා එක තියෙනවා නම් ඔයාගේ ගෙදරට ෂොප් එකට හොරුවාව කියලා බය වෙන්න දෙයක් නැහැ. එහෙම කොහොමද වෙන්නේ කියලා බලන්න කලින් අපි මේක ඉක්මනටම අන්බොක්ස් කරගෙන ඉමු. බොක්ස් එක මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ නම තමයි Swiss H9C කියන්නේ. බොක්ස් එක ඕපන් කරගත්තු ගමන් quick start guide එක වගේම හොඳ සේෆ් විදිහට කැමරා එක ස්ටෝ කරලා එනවා. තව කැමරා එක මවුන්ට් කරන්න ඕන කරන ස්ක්‍රූ drill template එක උත් බොක්ස් එකේම එනවා. කැමරා එක අතර ගත්ත ගමන් මේ විදිහට තමයි තියෙන්නේ. මේකේ විශේෂම දෙයක් තමයි අපිට මේකේ ඩුවල් කැමරා setup එකක් බලා ගන්න පුළුවන්. පළවෙනි කැමරා එක 3K wide angle fixed කැමරා එකක් විදිහට තමයි එන්නේ. අනිත් එකෙන් ඔයාට 360 angle coverage එකක් ගන්න පුළුවන්. ඒකට හේතුව තමයි කැමරා එක මේ වගේ pan and tilt කරන්න පුළුවන්. මේක 3K 5 megapixel lens එකක්. මෙතනින් Swiss brand එක feature කරලා තියෙනවා. තව මේ විදිහට signal antennas දෙක වගේම power port එක, LAN port එක බලා ගන්න පුළුවන්. ඊළඟට මේ යට තියෙන screw දෙක unscrew කරගත්තාම 512GB වෙනකන් micro SD card එකක් දාන්න පුළුවන්. තව nano SIM එකක් දාගන්නත් පුළුවන්. ඒ කියන්නේ ඔයාලට මේ කැමරා එක router එකක් තිබ්බත් නැතත් ඕනම තැනකට fix කරගන්න පුළුවන්. මේක fix කරගන්නත් හරිම ලේසි. fix කරගෙන power එක දීලා ඔයා කැමති විදිහට internet connection එකක් දෙන්න. ඊළඟට App Store එකේ හරි Play Store එකේ හරි Swiss කියලා search කරලා මේ app එක download කරගෙන account එකක් create කරගන්න. ඊළඟට quick start guide එකේ තියෙන QR code එක scan කරලා කැමරා එක connect කරගත්තට පස්සේ මේ විදිහට තමයි live view එක පේන්නේ. මේකෙන් ඔයාලට පුළුවන් කැමරා එක ඕන පැත්තකට pan tilt කරගන්න. තව විශේෂම දෙයක් තමයි මේ කැමරා එකේ AI powered human and vehicle detection feature එකක් එනවා. මේකත් එක්ක auto smart tracking feature එකක් එන නිසා මේකට පුළුවන් ඒව auto detect කරගෙන track කරන්න. active defense siren system එකක් එන නිසා රැට මේක ඉස්සරහන් කවුරු හරි ගියොත් loud siren එකක් එක්ක light swelling එක indicate කරනවා. තව two-way talking feature එක, color night vision වගේම කැමරා එකේ waterproof build එකක් බලා ගන්න පුළුවන්. තවත් මේ වගේ ගොඩාක් features මේ කැමරා එකේ තියෙනවා. මෙච්චර features තියෙන මේ smart CCTV කැමරා එක ඔයාලටත් purchase කරන්න පුළුවන් island wide ඉන්න dealers ලගේ.